ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ මවුල විතුමාලාගේ අවසරයි. ඒ වගේම අපේ වේදිකාවේ ඉන්නවා පෞගේ මහමැතිවරණයේදී මේ රත්නපුර දිස්ත්‍රික්කයේ විසින් අපිට විශාල ජයග්‍රහණයක් ගෙනත් දෙනු ලැබුවා. ඒ ජයග්‍රහණය අනුව පාර්ලිමේන්තුවේ තීරීපත් වූ മന്ത്രിවරු අපේ සහෝදරවරු අපේ සුනිල් සහෝදරයා අපේ ප්‍රදීප් සහෝදරයා අපේ පත්මසන් සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලු සහෝදරවරුන්ගේ ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණදී රත්නපුර නගර සභාව සඳහා තරඟවදින කණ්ඩායමේ නායකත්වයේ දරන අපේ කඩුවෙල සොයුර ඉන්ද්‍රජිත් කටුගම්පල සොයුර ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරු සහෝදරියන් සහභාගී වෙලා ඉන්න ආදරණීය මෑණිවරුන් පියවරුන් සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් මේ 6 වෙනිදාට ආයෙ ඡන්දයක් තියෙනවා නේද? මොකක් වෙයිද? සැකයක් නේ. ඔව්. මේ රත්නපුර ආස දිස්ත්‍රික්කයේ තියෙන සියලුම ප්‍රාදේශ සභා සහ නගර සභා අපට ජයග්‍රහණය කළ හැකි, ජයග්‍රහණය කළ යුතුයි. දැන් අපි පෞගේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව ඉතාමත් වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි පැරණි විනාශකාරී දේශපාලන ගමන පරාජයට පත් කරලා අලුත් දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කළා. ඒ විතරක් නෙවෙයි. නොවැම්බර් මාසේ 14 වෙනිදා තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් අපට ගෙනත් දුන්නා. සාමාන්‍යයෙන් ඒවා ගත්තොත් ලංකා දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළි නිකන් හිතන්නකෝ 2019 මැතිවරණවලදී 3% ගත්තු දේශපාලන ව්‍යාපාරයක් 3% ගත්තු දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම മന്ത്രിවරු සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා. ඒ විතරක්ද අනිත් පැත්ත 2019 දී ලක්ෂ 69ක් ගත්තු දේශපාලන ව්‍යාපාර 2.5ට බැස්සුවා. සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු ආණ්ඩු හදපු ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති වෙන තරමට නේද? ගිය මහා ඡන්දෙදී නේද පාලට වැටුණා. ඒ කියන්නේ මොකක්ද? අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් හැරවුමක් ගත්තා. සාමාන්‍ය එකක් නෙවෙයි. ඒක නිර්භීත තීන්දුවක්. විශාල හැරවුම් සහගත තීන්දුවක්. ඒ තීන්දුව ගන්න ඇයි අපේ රටේ ජනතාව තීන්දුවක් ගත්තේ? හේතු කීපයක් තිබුණා. එකක් අපිට හොඳ රටක් අපේ රටේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා. නේද? යහපත් අරමුණු යහපත් අපේක්ෂාවන්ගේ යුතුව දීර්ඝ කාලයක් පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 76ක් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා. නායකයෝ මාරු කරා. හැබැයි අවසන් ප්‍රතිඵලය උනේ මොකක්ද? ජනතාවගේ අපේක්ෂාවන් මුළුමනින්ම බිඳවට්ටපු ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳවට්ටපු පාලනයන් ගොඩ නැගුණා. ඒ නිසා ජනතාවට මේ විසම චක්‍රයේ හෙම්බත් වෙලා තිබුණේ. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට මාරු වෙච්චි දේශපාලන විසම චක්‍රයේ එපා වුණා. එපා වෙලා මොකද්ද කරේ? සාතිසිය බහුතර ජනතාවක් මෙරට අලුත් මාවතකට යොමු කරන්න ඕන කියන අදිටනෙන් යුතුව ජාතික ජන බලවේගය අප කෙරේ විශ්වාසය තිබුණා. ඇයි අපිට ඡන්දෙ දුන්නේ?
මොනවද අපේක්ෂාවන්? මම ඔබෙන් අහනවා. ඇයි අපිට ඡන්දෙ දුන්නේ? එකක් අපේ රටේ මේ බිඳ වැටී තිබෙන ආර්ථිකය ගොඩනැන්වීම සඳහා වූ අපේක්ෂාවෙන් අපිට ඡන්දෙ දුන්නා. එහෙම නේද? right. තව එකක් අපේ රටේ නීතියේ විධානීය නීතිය කාට සාධාරණ ලෙස නීතියක් ඉටු කරන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ඡන්ද දුන්නා නේද? තව ඇයි දුන්නේ? වංචා දූෂණ නතර කරන්න කියලා ඡන්ද දුන්නා. වංචා දූෂණේ යෙදුණු අයට දඬුවම් දෙන්න කියලා ඡන්ද දුන්නා. හරි එහෙමත් ඡන්ද දුන්නා. තව හොඳ නායකයෙක්. රයිට් එහෙමත් ඡන්ද දුන්නා. හොඳයි. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ? ජනතාවට ආර්ථිකය හදන්න නේද? අපේ රට ලෝකේ කළු රටක් බවට පත් වෙලා තිබුණා. ඒක ඊටමත් බැබලන රටක් බවට පත් කරන්න, නීතිය ස්ථාපිත කරන්න, වංචා දූෂණ නතර කරන්න, වංචාවේ දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන්න, අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න මේ ආදී අපේක්ෂාවන් තමයි ජනතාව තිබුණේ. එවනේ නේද? දැන් අපි කරේ විශාල බලාපොරොත්තුවක් තියලා විශාල අපේක්ෂාවෙන් යුතුව මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් තමුන්නාන්සලා අපිට ඡන්දෙ දුන්නා. දැන් අපි මොකද කරන්නේ? අපි දිනපතා මතක තබා ගන්න. අපි දිනපතා ජනතාව අපිට ඡන්දෙ දුන්නේ ඇයි? අපෙන් මොනවද අපේක්ෂා කරන්නේ කියන එක නිරන්තරයෙන් අපි මතක් කරගනිමින් තමයි මේ ආණ්ඩුව කරන්නේ. නිරන්තරයෙන්. ඇයි ඡන්දෙ දුන්නේ? මොකද අපේක්ෂා කරන්නේ? ඒක නිරන්තරයෙන් අපි මතක් කරගනිමින් තමයි අපි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සලට එක සහතිකයක් දෙනවා. අප කරේ විශ්වාසය තබලා මේ ආණ්ඩුවෙන් අපේක්ෂාවන් පොදි බැඳගෙන ඒ ඡන්ද දීප හැම ඡන්දදායකයාගේම ඒ අපේක්ෂාවන් සහ ඒ අරමුණු අපි ඉටු කරන බවට ඔබට මම සාතික කරනවා. අපි මේ වැඩේ කරනවා. එක මේ ආර්ථිකය හදන්න ඕන කියලා ඕනකමක් තිබ්බනේ. මේ ආර්ථිකය හදන්න ඕන කියලා ඕනකමක් තිබුණා. හරි. ඇයි ඕනකමක් තියෙන්නේ? ආර්ථිකය වැටිලා තිබ්බා. ආර්ථික විශාල අස්ථාවර භාවයකට නිර්මාණය වෙලා තිබ්බා මීට අවුරුදු 2කට 3කට කලින්. මතකනේ? දැන් මොකද කරලා තියෙන්නේ? අපි කෙටි කාලයක් ඇතුළත අපි සැලකිය ප්‍රමාණකින් සමත් වෙලා තිබෙනවා අපේ රටේ ආර්ථිකයේ ස්ථාවර භාවය හදන්න. ඒක ඕන. මොකද ආර්ථිකයක් නිරන්තරයෙන් අවදානම් නම් අස්ථාවර නම් බැංකු පද්ධතිය මූල්‍ය ශාස්ත්‍රයේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන්ට ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු ආයෝජකයන්ට ආර්ථික කෙරෙහි විශ්වාසය බිඳ වැටුණොත් රටට ආර්ථික ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ නිසා අපේ පළමු අභියෝගය මොකද්ද? ආර්ථික ස්ථාවර භාවයට පත් කරන්න. ඒක ප්‍රධාන අභියෝගයක් අපි. කොහොමද ආර්ථික ස්ථාවර භාවය? අපි සැලකිලි ප්‍රමාණකින් ආර්ථික ස්ථාවර කරලා තියෙනවා. කොහොමද ඒක පේන්නේ? එක ආර්ථිකයක් අස්ථාවර වුණාම රුපියල නිරන්තරයෙන් ඉහළ යනවා, කඩා වැටෙනවා. ඩොලරයට සාපේක්ෂව. හැබැයි දැන් මාස 6ක් එක දිගට අපි මොකද කරලා තියෙන්නේ? ඩොලරයට සාපේක්ෂව නැත්නම් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300 සීමාවේ අපි මාස 6ක් එක දිගට තියාගෙන ගියා. ඒක ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ සංඥාවක්. ඉස්සර කොහොමද තිබුණේ? ආර්ථික අස්ථාවර වුණාම මොකද වෙන්නේ? නිදියනකොට ඩොලරයේ අගය එක අගයක්, නැගිටිනකොට තව අගයක්. මතකද? රුපියල් 400ට ගියා. ආර්ථික ස්ථාවරයි. තවත් ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ සංඥාවක් තමයි ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීම. භාණ්ඩා සේවාවන් අඛණ්ඩව ලැබෙන්න ඕන. ආර්ථිකය කඩා වැටුනම මොකද වෙන්නේ? තෙල් පොලිම නැති වෙනවා, ගෑස් පොලිම නැති වෙනවා, බේත් වල ස්පිරිතාලවල බේත් ටිකක් නැති වෙනවා, වෘත්තීය විදිහට රට දාලා යනවා නේද? හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අඛණ්ඩව නේද? භාණ්ඩා සේවා පුරවැසියන්ට අපි ලබා දෙමින් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරය පිළිබඳ සංඥාවක්.
ඒ විතරක් නෙවෙයි. බැංකු පොලි අනුපාතිකය ආර්ථිකයක් අස්ථාවර වුණාම මොකද වෙන්නේ? බැංකු පොලි අනුපාතික විශාල ලෙස ඉහළ යනවා. ඔබට මතක ඇති 33ට 35ට ගියා බැංකු පොලි අනුපාතිකය. මතකද? නේද? අද ඒක අපි 10ට යටින් තනි ඉලක්කමේ බැංකු පොලි අනුපාතිකය පවත්වාගෙන එනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. රටේ ආර්ථිකයක් අස්ථාවර වුණාම මොකද වෙන්නේ? රට තුල ක්‍රියාත්මක වෙමින් තිබුණු විදේශ ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර වෙනවා. ලදන කටුනායක එයාපෝට් එක ලොකු කිරීමේ ව්‍යාපෘතියක් තිබුණා. ආර්ථික අස්ථාවරභාවය ඇති වුණා. ව්‍යාපෘතිය නතර වුණා. හරිද? ඔයගලන්ට මතක ඇති මීරිගම කඩවත අධිවේගී මාර්ගය හදා හිටියා. ආර්ථික අස්ථාවර වුණා. නතර වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් යලි මේ නතර වුණු සියලු ව්‍යාපෘති ආරම්භ කිරීමට අපි පටන් අරගෙන තියෙනවා. අස්ථාවර වුණු ආර්ථිකය ස්ථාවර භාවයට පත් වෙලා තිබෙනවා. ස්ථාවරයි. අනිත් පැත්තෙන් ගත්තොත් ආර්ථිකයක් අස්ථාවර වුණාම දෛනිකව දරා ගන්න බැරි ප්‍රමාණයේ භාණ්ඩ මිල ඉහළ යාමකට භාජනය වෙනවා. මතකද? මේ සතිය අගේ නෙවෙයි ලබන සතිය. ඊළඟ නේද සතිපතා භාණ්ඩ සේවා මිල ඉහළ යන්න පටන් ගත්තා. හැබැයි අපි සැලකිය යුතු ප්‍රමාණකින් භාණ්ඩ හා සේවා මිල පාලනය කරලා තියෙනවා. උද්දමනය අවම අගයක 70ට 75ට ගියා. අවම අගයක තියන් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරයි. එනිසා ඡන්දෙදී අපේ රටේ ජනතාව අපේක්ෂා කරා නම් ආර්ථික ස්ථාවර කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආර්ථික ස්ථාවර කරලා තියෙනවා. හැබැයි ඒක විතර ප්‍රමාණවත් නැහැ. මෙතනින් ඒ ආර්ථිකය ගොඩ ගන්න ඕන. හැබැයි ස්ථාවර කරන්නේ නැතුව ගොඩ ගැනීමක් ගැන හිතන්නවත් බෑ. දැන් ස්ථාවර කරලා තියෙනවා. දැන් අපි ගොඩ ගන්න ඕන. ගොඩ ගන්නකොට මොකද්ද තියෙන්නේ? ගොඩ ගන්න ආර්ථිකයක් ගොඩ ගන්නකොට රාජ්‍යයට කාර්යභාරයක් තියෙනවා. මොකද කාර්යභාරය? එකක් තමයි රාජ්‍ය ආයෝජන. රජය විසින් කරන ආයෝජන තියෙනවා. අදත් ලංකාවේ වැඩිම ආයෝජනයන් සිදු කරන්නේ රජය. ඉන්දියා රාජ්‍ය ආයතන නිසි පරිදි යොදවලා හරි තැන් වලට යොදවලා කාර්යක්ෂමතාවයෙන් කරන්න ඕන. ඒකට ශක්තිමත් රජයක් ඕන. අනිත් පැත්තෙන් අපේ ආර්ථික ඉදිරියට ගෙනන පෞද්ගලික අංශයට කාර්යභාරයක් තියෙනවා. හැබැයි මේ පෞද්ගලික අංශයට අවශ්‍ය වෙන අනිකුත් යටිතල පහසුකම් ටික නීතිමය තත්වයන් ඒ සියල්ල හදලා දෙන්න ඕන කවුද? රජය. එහෙනම් මොකද වෙන්නේ? ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධානම කාර්යභාරය තියෙන රජයට. හැබැයි එහෙනම් ආර්ථිකය ගොඩනගන්න රජයට ප්‍රධාන කාර්යභාරය තියෙන මොකද්ද කරන්න ඕන? අපිට හොඳ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. හොඳ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. ලෝකෙ දියුණු වෙච්ච හැම රටකම ඒ රාජ්‍ය සේවය විශාල තෙරපුමක් ආයාසයක් දරන්න ඕන රට හදන්න. මොකද්ද වෙලා තියෙන්නේ? අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම කඩා වැටලා තියෙනවා. අපේ රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් හිටියට අත්‍යවශ්‍ය තනතුරු වල හිගයක් තියෙනවා. ගණකාධිකාරවරුන්ගේ හිගයක් තියෙනවා. ටීఓ මහතුරුන්ගේ හිගයක් තියෙනවා. පීඒ මහතුරුන්ගේ හිගයක් තියෙනවා. විශාල හිගයක් තියෙනවා. මුළු රාජ්‍ය සේවය අඩපණ වෙලා තියෙනවා. දැන් අපි පාරවල් හදන්න සල්ලි වාරි මාර්ග මේ අවුරුද්දේ ඇලවේලි වාරි මාර්ග වලට විතරක් අපි වෙන් කරලා තිනවා 1,78,000. හැබැයි දැන් මොකද කරන්න ඕන? අන්න රාජ්‍යාන්තරයක් ඕන, ඇස්තමේන්තුව හදන්න ඕන, ටෙන්ඩර් එක ඇඳවන්න ඕන, කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන්න ඕන, වැඩේ හරියට ගිහිල්ලා බලන්න ඕන. ඒ කරන්න කවුද? රජය. හැබැයි එහෙම කිරීමට සමත් වෙන රාජ්‍යයක් අපිට නැහැ. රාජ්‍ය සේවයක් අපිට නැහැ. ඒ නිසා මේ රට ගොඩනගන්න නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අන්න ඒ නිසා අපි අලුතින් රාජ්‍ය සේවයට 30000ක් බඳවා ගන්න තීරණයක් ගත්තා. රට හදන්න ඕන. 30000. කොහොමද ගන්නෙ? කොහොමද ගන්නෙ? පත්තරේ දැන්වීම දාන්නවා. දරුන් තියන ගොඩක් දැන්වීම. දරුවන්ට කියන විභාගයට වාඩි වෙන්න කියලා. ඇප්ලිකේෂන් එකක් දාන්න විභාගයට වාඩි වෙන්න. වැඩිම ලකුණු ගන්න කෙනා රාජ්‍ය සේවයට අපි බඳවා ගන්නවා. മന്ത്രി ගාවට ලියුම් ගන්න යන්න එපා. ඇමති ගාවට ලියුම් ගන්න යන්න එපා. අපිට අවශ්‍ය මොකද්ද? සුදුස්සන්ගෙන් හැකියාව සහිත කණ්ඩායමක් මේ රාජ්‍ය සේවයට ගේන්න ඕන. අපේ මේ රාජ්‍ය සේවය බිඳ වැටෙන ප්‍රධාන හේතුවක් දේශපාලන පත්වීම. සුදුසු නැති අයට සමහර කාර්යයන් පැවරීමේ රාජ්‍ය සේවය බිඳ වැටෙන හේතුවක්.
ඒ නිසා අපි අලුතෙන් 30000ක් බඳවා ගන්නවා. මේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඉන්න රාජ්‍ය සේවකයන් අපේ රාජ්‍ය සේවය ආකර්ෂණයේ වැටුප්තලයක නැහැ. ඒ නිසා අපි හිතුවා ශක්තිමත් රාජ්‍ය සේවයක් හදන්න නම් ඉන්න අයට අපි මොකද කරන්න ඕන? හොඳ වැටුප්තලයක පිහිටවන්න ඕන. හොඳ වැටුප්තලයක. ඒ නිසා අවුරුදු ගණනාවකට පසුව අපේ රටේ රාජ්‍යාංශ වැඩ කරන අයගේ මූලික වැටුප වැඩි කරා අවුරුදු ගණනාවකට පසු. කොච්චර වැඩි කරාද? රුපියල් 38000 වැටුප මූලික වැටුපක හිටපු ගුරුවරයාගේ වැටුප 63000 දක්වා වැඩි කරා. ආරම්භක වෛද්‍යවරුගේ වැටුප තියෙන රුපියල් 54000ට ආසන්න. ඒක 93000 දක්වා වැඩි කරා. ආරම්භක ආධුනික විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුගේ වැටුප තිබුණේ 54000ට ආසන්න. ඒක 95000 දක්වා වැඩි කරා. මතක තියාගන්න. එයි මේ හැකියාව දක්ෂතාවය තියෙන කට්ටිය රාජ්‍ය සේවයට ගේන්න ඕන මේ රට හදන්න. ඒ නිසා රට ගොඩනැගීමේ පළමු පියවර තමයි මොකද්ද? හොඳ ශක්තිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන එක. ඒක අපි කරනවා. ඊළඟ එතෙන් සිට අපේ රට ගොඩනැගීම සඳහා තියෙන ශේෂ්ත්‍ර අපි තෝරාගෙන ඒ ශේෂ්ත්‍රයට අපි සංවර්ධන සැලසුම් සකස් කරලා තිබෙනවා. සංචාර කර්මාන්තය කොහොමද ගොඩගන්නේ? අපි ඔබට කියන්න කැමති මේ 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙනවා සාහිතිකයි මේ අවුරුද්ද. හැබැයි සංචාරකයන් ආවට අපිට යන්න තියෙන තැන් දෙක තුනකට විතරයි. තැන් කීපයකට විතරයි. එක්ක යාල යනවා, එක්ක අරුගම්බ යනවා, එක්ක ඇල්ල යනවා. දැන් ඒවා මොකද වෙලා තියෙන්නේ? විශාල ප්‍රමාණයකින් පිරීලා තියෙනවා. යාලට වාහනේ ඇතුල් වෙන පැය දෙකකට වඩා යනවනම් සංචාරකයෝ ආයෙ ඉන්නේ නැහැ. ඒ නිසා අලුත් සංචාරක ගමනාන්ත අපි හදන්න ඕන. යාපහුව, අනුරාධපුර, යාපනයේ, ත්‍රිකුණාමලේ ඉතාමත් හොඳ විභවයක් තියෙන අලුත් සංචාරක ගමනාන්තයන් බවට පත් කරන්න. ඒ නිසා අපි විශාල සැලසුමක් දියත් කරලා තියෙනවා. අනුරාධපුරයේ ඒක අපේ පැරණිතම නගරය, පැරණිතම රාජධානිය, අපේ පළමු ජනපද, අපේ පළමු වැව්. හැබැයි සංචාර කර්මාන්තය අපිට ආකර්ෂණ කරගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා අනුරාධපුර නගරය අපි යලි ගොඩනගනවා. පැරණි රාජධානී ඉස්මතු වෙන ආකාරයෙන් අනුරාධපුර නගරය නැවත ගොඩනගනවා අපි. ඒකට විශේෂයෙන්ම ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ලංකාවට ආපු වෙලාවේදී ඒ නගරයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා ආධාරයක් ලෙස සබාලෙන්න ඉන්දියානු රජය එකඟතාවය පළ කළා. යාපන නගරය යාපනයට ආවේනික සංස්කෘතියින් එක්ක ඒ ගෘහ නිර්මාණ ශිල්පයත් එක්ක අපි යාපනය යලි ගොඩනගන්න ත්‍රිකුණාමලේ ගාල්ල හදන්න පුළුවන්. එනිසා අපි සංස්කාරවාදයේ තව පිම්මක් ගන්න එක අපිට ඉතා ඉක්මනින් අපේ ආර්ථික සංවර්ධනය දායක කරගත හැකි තැනක්. ඒකට අපි සැලසුම් හදලා තියෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි අපනයන ආදායම වැඩි කරගන්න ඕන. අපනයන ආදායම අපි පිටරට බහණ්ඩා සේවා සපයලා උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය අපි වැඩි කරගත යුතු තිබෙනවා. වැඩි කරගත යුතුයි. හරිද? අපි අපේක්ෂාව මේ 2025 වසර ලංකාවේ වැඩිම අපනයන උපයාගත්තු වසර බවට මේ 2025 වසර පත් කළ හැකියි. ජනවාරි මාසෙ ඉක්මවා ගිහින් තිනවා. පෙබරවාරි මාසෙ ඉක්මවා ගොස් තිබෙනවා. හැබැයි හදිසි එක්සත් ජනපදයේ තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒක අපේ රටේ විශේෂයෙන්ම ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර කීපයකට බලපෑමේ අනතුර තිබෙනවා. අපි ඒක විසඳා ගැනීම සඳහා උත්සාහ කරනවා. ඊයේ අපේ නියෝජිත කණ්ඩායමේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගිහිල්ලා ඊයේත් අපි සාකච්ඡා පැවැත්වුවා. දැන් මට දැනුම් දීලා තිබෙනවා. ඒ සාකච්ඡා ඉතාමත් ප්‍රතිඵලදායක සාකච්ඡා බව. ඒ නිසා දෙපාර්ශ්වම එකඟ වෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව. උත්සාහ කරන ප්‍රශ්න විරගන්න. හැබැයි ඒ වගේම අපි උත්සාහ කරන අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න කොහොමද? අපේ රටේ කවර හරි රටක ගන්න ආර්ථික තීන්දුව අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම බංකොලොත් වෙන්න හේතු වෙනවා නම් කොහේ හරි කලාපයක පටන් ගන්න යුද්ධය අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම සමාතලා කරනවා නම් කොතනක හරි පැන නගින වසංගත තත්වයක් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳවට්ටනවා නම් ඒකෙන් අපිට ස්වාධීපත්‍ය සහිත ආර්ථිකයක් නැහැ. හානියක් වීම වළක්වන්න බෑ. හැබැයි සමතලා වීම වළක්විය හැකියි. ඒ නිසා අපේ සලස්ම තමයි කවර රාජ්‍යයක් කවර ආකාරයේ Taman ගැන කල්පනා කරලා තීන්දුව ගත්තත් ඒකට නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කරගෙන අපි මේ ආර්ථිකය ගොඩනගමින් තිබෙනවා. සංචාර කර්මාන්ත ලගත අපනයන ක්ෂේත්‍ර වර්ධනය. ඒකදී විශේෂයෙන් මේ මැණික් කර්මාන්ත ගොඩක් මැණික් ව්‍යාපාරික මම මැණික් ප්‍රදර්ශනයට ගිහපු අවස්ථාවේ මේ බදු පිළිබඳව
යෝජනාවන් තිබෙනවා. විශේෂයෙන්ම අපිට මැණික් පිට රටින් ගේනකොට ඒ මැණික් වල තියෙන වටිනාකම් බලලා බදු ගන්න සිස්ටම් එකක් තියෙනවා. ඒක යම් අධෛර්යයට පත් කරනවා කියලා කරුණු අපිට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා යම් පැකේජ් එකකට යම් මල්ලකට යම් බෑග් එකකට නේද කටුසු නේද යම් සාධාරණ මිලක් නියම කරන්න ඕන කියලා තියෙනවා. අපි මුදල් අමාත්‍යාංශ පහුගියදා සාකච්ඡා කරා. මම හිතන්නේ අපිට ඒක කරන්න පුළුවන් වෙයි ඉතා ඉක්මනින්. මොකද අපේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. අපි එතනට යන්න ඕන. මොකද අපි නැවත මම ඔබට සහතිකයක් දෙන්න. අපේ අනාගත පරම්පරාවේ කිසි කෙනෙක් 2022-21 කාල වකවානුවේ තිබුණු ආර්ථිකයක් ඒ පීඩාවට ලක්වෙන ඉඩ නොදෙන ආර්ථිකයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි ගොඩනගනවා. ඊළඟ කුස්කර්මාන්තේ අපිට විශාල විභවතාවයක් තියෙනවා. අපි ඉස්සරහට ගන්න ඕන. ඒ කුස්කර්මාන්තේ විභවතාවය අපි උපයෝග කරගන්න අපි රුපියල් 15000 තිබුණු පෝරසාන ආධාර 25000 දක්වා වැඩි කරා. 15000 තිබු 25000 දක්වා වැඩි කරා. කුඹුරු වල පහුගියදා අපි කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. කුඹුරු වල වගා කරන අතුරු භෝග වලට එළවලු කෙසෙල් මොනවා හරි කුඹුරේ වගා කරනවා නම් ඒවටත් අපි යල කන්නේ සිට පෝරසාන ආධාරය ලබා දෙනවා. වගා කරන්න ඕන. ඒ වගේම අපි බීජ පර්යේෂණාතර ගොඩනගලා බීජ සාධාරණ මිලකට දෙන්න වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. වල්නාශක කෘමිනාශක විශාල මාෆියාවක් එතන තියෙනවා. ඒවා අධික මිලට විකුණන්නේ. දැනටමත් අපි සිපෙට්කෝ ආයතනත් එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුව දැනටමත් වල්නාශක කෘමිනාශක ආනයන කරලා තිබෙනවා. තවත් ගණනාවක් අපි ආනයන කරලා අඩුමතරමෙන් මේ වෙළඳ පොලේ මට්ටම දෙකෙන් පංගුවකටත් අඩු කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. වල්නාශක කෘමිනාශක අස්සන නෙලා ගත්තාම විශේෂයෙන්ම වී අපි සැලසුම හැදුවා. වී අලෙවි මණ්ඩලේ විතරක් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා ප්‍රතිසංස්කරණය කරලා ගබඩා කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. කෝටි 500ක් වෙන් කරා වී මිලදී ගන්න. හැබැයි ගොවින් එළියට දුන්න කමක් නැහැ. අපි වී වලට මිලක් කිව්වා. ඊට වඩා පහළට බැස්සොත් අපිට දෙන්න. ඊට වඩා උඩට ගියොත් ඒගොල්ලන්ට දෙන්න කමක් නැහැ. හැබැයි පහළ යන්න බෑ. පහළ ගියොත් ආණ්ඩුව වී මිලදී ගන්න ලෑස්ති. ඒ නිසා තමයි බොහෝ කාලයකට පස්සේ මේ මහකන්නේ ගොවි ජනතාවට වී වලට ඉතාම සාධාරණ මිලක් ලැබුණා. අය කවදාවත් අසාධාරණ මිලකට ගොවියට වී විකුණන්න වෙන්න සිද්ධ වෙන්නේ නැති ආකාරයෙන් අපි මේ තත්ත්ව ගොඩනගලා තියෙනවා. කුස්කර්මාන්තේ ඒ වගේම තේවගාව අපි සැලසුම් කීපයක් හදලා තියෙනවා. දැන් පහුගියදා අපේ කැබිනට් මණ්ඩලයේ සම්මත කරා කුඩා තේවතු හිමියන්ට 50%ක පෝරසාන ආධාරයක් ලබා දෙන්න දැන්ටමත් අපි අනුමත කරලා තියෙනවා. වැවිලි අමාත්‍යාංශයකට කටයුතු කරමින් තිබෙනවා. මේ ප්‍රදීප් සහෝදරයා නේද කතා කරලා තියෙනවා. අපි ඒක ඒ විදිහට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපි වතු හිමියන් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා. මේ තේවත්තට ගැට ගහපු සේවකයෙක් ඉන්නවා. ලයින් කාමරයත් එක්ක. ඒ වෙනුවට තේවත්තෙන් එයා එළියට ගන්නෙ කොහොමද? අපි නියම ව්‍යාපෘතයක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා. තේවත්තේ යම් ඉඩම් ප්‍රමාණයක් එයාට දෙන්න. වතු හිමියත් එක්ක එකම එකඟතාවයේ තියෙන මොකද? එයාට දළු දෙනවා කියන එක විතරයි. හැබැයි තමන්ගේ අක්කරේද දෙකද තමන්ට ලැබෙන්නේ. ඒක තමන් හදා ගන්නවා. ඒක බලා ගන්නවා. ඒකට පෝර් තෙල් පෝර් ටික දානවා. ඒකේ දළු ටික නෙලනවා ෆැක්ටරියට දෙනවා. ඔච්චරයි. අපි මේ වැඩේ කරන්න ලෑස්ති. නිසා ක්‍රමානුකූලව මේ වත්තේ සිරකරුවෙක් බවට පත් වෙලා ඉන වතු සේවකයා නිදහස් කරගෙන අපේ රටේ තේ කර්මාන්තේ ලොකු පිම්මක් ගැනීම පිළිබඳව අපි සැලසුම් හදලා තියෙනවා. ඒ නිසා මොකද්ද මේ කරමින් තිබෙන්නේ? මේ රටේ ජනතාව අපේක්ෂා කරා නම් ඉස්සල්ලාම ආර්ථික ස්ථාවරභාවය අපි ඇති කරලා තියෙනවා. රටේ ජනතාව අපේක්ෂා කරනවා නම් අපිට ශක්තිමත් ආර්ථිකයක් කරා යන්න ඕන කියලා අපිට ඡන්දය දුන්නා නම් අපි ශක්තිමත් ආර්ථිකයක් කරා මේ රට ගෙන යමින් තිබෙන එක සාතික කරනවා. නෑ කියන්නේ කවුද? අරගොල්ලෝ හොඳයි. ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? අපි බලය අරගෙන මාස 3න් වැටෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මාර්තු වල වැටෙනවා කියලා. දැන් මං අහගෙන ඊයේ පෙරේද කියන ඔක්තෝබර් වල වැටෙනවා. හතර ගාතෙන් වැටිච්ච දේශපාලන ව්‍යාපාර. අපේ වැටීමක් ගැන කතා කරමු. හිතන්නවත් එපා හොඳයි. ඒ නිසා මේ ආර්ථිකයේ යල්ලි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් දැන් ඩොලරය ගත්තොත් හරිද? අපි දෙසැම්බර් මාසේ ණය ප්‍රතිවගත කරගත්තා. ඒ ණය ප්‍රතිවගත කරගන්න අපි යම් ගෙවීමක් කරා. ඩොලර් මිලියන 400 500ත් අතර මුදල් ප්‍රමාණයක් අපි ගෙව්වා. මේ අර්බුදයෙන් පස්සෙම. ඒ විතරක් නෙවෙයි. අපි
වහලා තිබුණු වාහන වෙළඳපොළ විවෘත කරා. යම් සීමා සහිතව මුළුමනින්ම නෙවෙයි සීමා සහිතව විවෘත කරා. අද වෙනකොට වාහන සඳහා අපි ඩොලර් මිලියන 350ක LC ඕපන් කරලා තියෙනවා. ඒ කියන්නේ 400කට ප්‍රමාණයක් අපි ණයපත්‍රය ගත කරන්න ගෙවලා තියෙනවා. ඩොලර් මිලියන 350ක අපි වාහන ආනය කරන LC ඕපන් කරලා තියෙනවා. එහෙත් ඩොලරය 300 තියෙනවා. ඇයි ආර්ථික ස්ථාවරත්වය හදලා තියෙනවා. අපි හැම තීන්දුවක්ම මේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කරමින් ඉස්සරහට යන්න අපි සැලසුම් හදලා තියෙනවා. ආර්ථිකය පැත්තේ. ඊළඟ ජනතාව අපේක්ෂා කර අපිට ඡන්දෙ දෙනකොට මේ අධ්‍යාපනයේ මේ සෞඛ්‍ය මේ ප්‍රවාහන වැනි සේවාවන්ගේ වර්ධනය. මේ අධ්‍යාපනය මේ විදිහට යන්න ඕනද? ඕනේ. මේ අධ්‍යාපන ක්‍රමය අපේ දරුවන්ට පීඩාවක්, දෙමව්පියන්ට බරක්. මේක අපි දීර්ඝ කාලයක් තිස්සේ කතා කරනවා. දෙමව්පියන්ට බරක් වුණු දරුවන්ට පීඩාවක් වුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. අපි අධ්‍යාපනඥයින් සාකච්ඡා කරලා දීර්ඝ සාකච්ඡාවකින් පසුව අපි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. 2026 ජනවාරි මාසයේ අලුත් විෂය නිර්දේශයන් හඳුන්වා දෙනවා පළවෙනි පන්තිට සහ 6 පන්තිට. අර අනිත් පන්තිති පරණ එකේම යන්න 6න් උඩ ඒවා. ඒක දැන් වෙනස් කරලා බෑනේ ඔලෙවල් විභාගෙ ලියන්න. හැබැයි දැන් 6 පන්තිට ළමයිට අලුත් විෂය නිර්දේශයක්. පළවෙනි පන්තිට එන ළමයිට අලුත් විෂය නිර්දේශයක්. ඒතර මොකද වෙන්නේ? අවුරුදු 4-5ක් යනකොට අපේ රටේ මුළු විෂය නිර්දේශෙම අලුත් විෂය නිර්දේශයක් බවට පත් වෙනවා. ළමයිට පීඩාවක් ගෙන දෙන්නේ නැති, දෙමව්පියන්ට බරක් වෙන්නේ නැති, දරුවෝ අධ්‍යාපනයෙන් එළියට වැටෙන්නේ නැති නව අධ්‍යාපන ක්‍රමයක්. ඒක අපි හදනවා. ඒ විතරක් නෙවෙයි. අපි හිතන අපේ ග්‍රාමීය දුප්පත්භාවයෙන් ගොඩට එන්න නම් ඉගෙන ගන්න ඕන. ඒක එක භාවතක්. සාමාන්‍ය අපේ ගම්වල කියමනක් තියෙනවා. පවුල එකෙක් ඉගෙන ගත්තොත් මුළු පවුලම ගොඩ කියන්නේ නේද? මේ දුප්පත්භාවයෙන් ගොඩ එන්න එක පාරක්. ඉතින් අපි උගන්වන්න ඕන. ඒ සඳහා දෙන්න පුළුවන් සියලුම සහාය ආණ්ඩුවක් හැටියට දෙනවා. මේ සැරේ අපේ අයවැය ලේඛනයේ වියදම් වලින් සෞඛ්‍යයට හැරුණාම දෙවනි වැඩිම වියදම අපි දරන්නේ අධ්‍යාපනයට. වැඩිම වියදම අපි වෙන් කරලා තියෙනවා. ඇයි අපිට මේ අධ්‍යාපනයෙන් උඩට ගන්න මේ රට පොහොසත් කරන්නත් පවුලක් දුප්පත්භාවයෙන් ගොඩ එන්නත් අධ්‍යාපනය ඉතාමත් ප්‍රමුඛතම තැන. අන්න ඒ සඳහා අපි ආරම්භයක් ලෙස දැනට තීරණය කරන් තියෙන අපේ කැබිනට් මණ්ඩලය ළමයි 300ට වඩා අඩුවෙන් ඉන්න සෑම පාසලකම දරුවෙකුට සපත්තු දෙකක් නොමිලේ දෙන්න. අපි හිතනවා දුප්පත් පාසල් වල ඇත්තේ දුප්පත් ළමයි කියලා. බලා ගන්නවා. ඊළඟ චීන රජය අපිට එකඟ වෙලා තියෙනවා මුළුමනින්ම පාසල් නිල ඇඳුම් ඉදිරි වසරේ නොමිලේ අපිට ලබා දෙන්න චීන රජය එකඟතාවය පළ කරලා තියෙනවා. ඊළඟ ලංකාවේ පළමු වතාවට ළමයි ලක්ෂ 40ක් ඉන්නවා. ඒ ළමයි ලක්ෂ 40 ලක්ෂ 16කට මේ ජනවාරි මාසයේ අපි ගෙව්වා පාසල් පොත් සහ අමතර උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000 ගානේ ලක්ෂ 16කට ගෙව ලංකාවේ පළමු වතාවට අධ්‍යාපන හැකියාවක් ඒ කියන්නේ දුප්පත් ආර්ථික හැකියාවක් නේ දරුවන්ට උගන්වන්න ආණ්ඩු උපරිම සහාය දෙන්න ඕන අපි ඒක දෙනවා. පෙර පාසල් වල දරුවන්ට රුපියල් 60ක ආහාර දීමනාව තිබ්බේ. ඒක 100 දක්වා වැඩි කරා. අපි බලා ගන්න ඕන හැම දරුවෙක්ම. ඒ විතරක් නෙවෙයි මහ පොළොව ශිෂ්‍යාධාර රුපියල් 5000 තිබ්බේ 7500 දක්වා වැඩි කරා. ශිෂ්‍යාධාර රුපියල් 4000 තිබ්බේ 6500 දක්වා වැඩි කරා. අපි හොයලා බලනකොට විශ්වවිද්‍යාල ගණනාවක නේවාසික ගැටලු තියෙනවා. මම අපේ බුද්ධි සේවාවන්ට කිව්වා ඒ නේවාසික ගැටලු තියෙන තැන්වල විකල්ප තැන් තියෙනවද කියලා හොයලා දෙන්න කියලා. පහුගියදා මට වාර්තාවක් ඉදිරිපත් කරා. නේවාසික ගැටලු තියෙන සබරගමු විශ්වවිද්‍යාලෙත් තියෙනවා. ආසන්න රජයේ ගොඩනැගිලි තියෙනවා හරිම ප්‍රයෝජනයක් ගන්න නැති. අන්න ඒ ගොඩනැගිලි ටික අපි නැවත විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර බවට පත් කරන්න ගොඩනැගිලි අපි හඳුනාගෙන තියෙනවා. අපි උපරිම වෙහෙස දරනවා. අපේ රට ගොඩ ගන්න නම් අපේ දරුවන්ට උගන්වන්න. ඒ විතරක් නෙවෙයි. දැන් සති 3කට විතර කලින් අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. පාසල් යන දැරිවියන්ට සනීප ආරක්ෂකත්වය අවශ්‍ය වෙන දැරිවියන්ට සියලු දෙනාටම හැම මාසෙම සනීප ආරක්ෂකත්වය කට්ටලේ බැගින් ලබා දෙනවා මේ මාසෙ ඉඳන්. අනිත් සල්ලි නම් පාස් කළා ගොඩක් කල් අප්‍රේල් වල කරගන්න පුළුවන් උත් අප්‍රේල් වල නැත්තම් මේ වල ඉඳන් දෙනවා. බලා ගන්න ඕන මේගොල්ලෝ. ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න. රිමාන්ඩ් ගත වෙලා ඉන්න ඕන. අපේ රිමාන්ඩ් වල අපේ හිරගෙවල් වල ඕවර්ක්‍රවුඩ් වැඩි ප්‍රමාණය වැඩි දරා ගන්න බෑ.
හොයලා බලපුවා මොකද වෙලා තියෙන්නේ? වැඩිපුරම ඇතුළට එන්නේ නැවත. සාමාන්‍යයෙන් ගත්තොත් මාස 6ක් එළියේ, මාස 3ක් ඇතුළේ. ආයෙ මාස 6ක් එළියේ, ආයෙ මාස 3ක් ඇතුළේ. මේ හිරේ බන්ධනාගාරවල හැම වෙලාවෙම ඉන්නේ කවුද? නැවත. එනිසා අපි ඒගොල්ලෝ එතනින් එළියට ගන්න උනා. එනිසා අපි මුදල් වෙන් කළ දෙන මොකද්ද? NVQ පාඨමාලා බන්ධනාගාරයේ හිරගෙදර රිමාන්ඩ් බාරයේ ඉන්න හිරගත වෙලා ඉන්න අයට වෘත්තීමය පාඨමාලා ආරම්භ කරනවා. ඒගොල්ලෝ එළියට එනකොට එන්නේ වෘත්තීමය සහතිකයක් එක්ක. උගන්වන්න ඕන හැම කෙනාටම. එහෙම නැතු මේ රට ගොඩ ගන්න බෑ. ඒ වගේම අපේ මත්ද්‍රව්‍ය විශ්නේ මේ පරපුර නිදහස් කර ගන්න ඕන. එක පැත්තකින් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන්න ඕන. අනිත් පැත්තේ මත්ද්‍රව්‍ය වල තියෙන ඉල්ලුම අඩු කරන්න ඕන. එතන හොඳ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු අය හොඳට පුනරුත්ථාපන කිරීම වැඩසටහනක් අපි ආරම්භ කරන්න ඕන. අපි ඒක ආරම්භ කරන නියම ව්‍යාපෘතියකට දැන් අපි කෙටි කාලයක් ඇතුළත සෑම දිස්ත්‍රික් එකම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය පුනරුත්ථාපන කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන අපි හදනවා. ඒ දරුවෝ යලි සුමකට ගන්න ඕන. මේ රටේ සමාජයට අපි ඒ දරුවෝ ගේන්න ඕන. මේම රටක් ගොඩනගන්න. ඒ නිසා මේ පැත්තෙන් අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ දන්නවද? සාමාන්‍ය රැඳවුම් මධ්‍යස්ථාන වල දරුවෝ ඉන්නවා. එයි අම්මා තාත්තා නැහැ, හවුවරණක් නැහැ, බලා ගන්න කෙනෙක් නැහැ. අපි තීන්දුවක් ගත්තා රැඳවුම් මධ්‍යස්ථාන වල හැම දරුවෙකුටම රුපියල් 5000 ගානේ දෙන්න. 2000ක් රැඳවුම් මධ්‍යස්ථානට ගෙවනවා. 3000ක් රැඳවුම් මධ්‍යස්ථාන ඉන්න දරුවගේ account එකට දානවා. එතකොට යාට අවුරුදු 18 පිරුණාම එයාට යම් මුදලක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. රැඳවුම් මධ්‍යස්ථානයක ඉන්න දරුවෙක් විවාහ වුණු ඒ විවාහ වෙන හැම දරුවටම රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. ඇයි සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක් විවාහ වුණොත් අම්මා තාත්තා ගෙදර තියෙන. හැබැයි ගයක් නැති දරුවෙක්, අවතන් කඳුරක හැදුණු දරුවෙක්, ඒ දරුවෝ විවාහ වුණොත් යන්න එන්න තැනක් නැහැ. අපි රුපියල් ලක්ෂ 10ක් දෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේගොල්ලෝ බලා ගන්න අධ්‍යාපන උගන්වන එක තමයි මේ රට ගොඩනැගීම සඳහා තියෙන මාවත අපි වැඩි කරනවා. ජනතාව අපෙන් අපේක්ෂා කරා ඒක අපි කරනවා. ඊළඟ අපේ පොදු ප්‍රවාහනය මේ පොදු ප්‍රවාහනය ඉතාමත් හොඳින් අපි දියුණු කරන්න ඕනකම තියෙනවා. හේතුව මොකද්ද? අපේ රටේ පවුලකින් ප්‍රවාහනය සඳහා දරන වියදම වැඩි. මේ වියදම අපි අඩු කරන්න ඕන. අඩු කරන්න නම් හොඳ පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍යයි. පොදු ප්‍රවාහන සේවය කියන්නේ මේ අදක පතෝල මැස්ස වගේ බස් වල යන එක ටිකක් අඩු වෙන්න ඕන කාලයක් යනවා. ආරම්භයේදී බෑ දැන් මේ බස් තියෙනවා. හැබැයි ක්‍රමානුකූලව අපි සැලසුම් කරනවා වඩා සුව පහසු ලෝකයේ මගී ප්‍රවාහන සඳහා නිෂ්පාදනය කළ තියෙන බස් රථවල අපේ පොදු ප්‍රවාහන සේවය සමන්විත කිරීම අපේ අපේක්ෂාව. ආරම්භයක් හැටියට මේ අවුරුද්දේ අපි රුපියල් කෝටි 300ක් වෙන් කරලා තියෙනවා හොඳ බස් රථ ගින්න. හොඳ පහසුකම් සහිත බස් රථ. ආරම්භයේදීම අපිට ඒවා නගරාශ්‍රිතව දුවනවා. ටික ටික ගිහිල්ලා අපි ඒවා ගම්මාන මට්ටම ගෙනල්ලා මේ තින අපේ ප්‍රවාහන සේවය පොදු ප්‍රවාහන සේවය දියුණු ප්‍රවාහන සේවය බවට පරිවර්තනය කරනවා. අපිට ජනතාව අපේක්ෂා කරපු ජනබරම. ඒ නිසා එක පැත්තකින් ආර්ථිකය හදන්න කියලා බලාපොරොත්තු වුණා. අනිත් පැත්තෙන් අධ්‍යාපනය හදන්න බලාපොරොත්තු වුණා. අනිත් පැත්තෙන් ප්‍රවාහන ශාස්ත්‍රය දියුණු කරන්න බලාපොරොත්තු වුණා. අනිත් පැත්තෙන් තේවතු ශාස්ත්‍රය, අනිත් පැත්තෙන් මණික් කර්මාන්තය, අනිත් පැත්තෙන් කුසි කර්මාන්තය ආදී දේවල් බලාපොරොත්තු වුණා. අපි ඒක කරනවා. ඊට පස්සේ තව බලාපොරොත්තු වෙනා මොකද්ද? නීතියක් තියෙන රටක් අපේක්ෂා කරන්න ඕන. නීතිය කාට සමාන රටක් ඕන කියලා අපේක්ෂා කරා. ඕනනේ. හැබැයි අපේ රටේ නීතිය තිබුණේ ධනෙ තියෙන කෙනාට එක නීතියක්, දුප්පත් කෙනාට තව නීතියක්. උඩේ ඉන්න අය නීතියට බය නැහැ අපේ රටේ. නීතියට යටත් වෙන්නේ පොඩි අය, නීතියට බය වෙන්නේ පොඩි අය. උඩ අය නීතියට බයක් නැහැ, නීතියට යටතුත් නැහැ. එහෙමයි මේ රට තිබුණේ. මේ ළඟදී ඔයගොල්ලෝ දකින්න ඇති අල්ලස් කොමිසමෙන් සබරගමේ මහ ඇමතිට විරුද්ධව පරීක්ෂණ වාර්තා ගොනු කරා මහේස්ත්‍රාත් අධිකරණයට. ගොනු කරපු වෙලාවේදී මහේස්ත්‍රාත් අධිකරණයට විනිසුරුතුමා ඇහුවා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගෙන් ඒක අවුරුදු 10කට වඩා පැරණි කේස් එකක්. අවුරුදු 10ක් යනකම් මොකද කරේ කියලා ඇහුවා. මහේස්ත්‍රාත්තුමා නීතිඥතුමිය කිව්වා අවුරුදු 10ක් මොකද කරේ කියලා අහන්නේ අවුරුදු 10ක් වෙනකන් බලේ හිටියේ මේගොල්ලෝ. ඒතර මුකුත් කරන්න බෑ. උත්තර. ජාතික ජන බලවේගයේ නොවෙන්න අදත් මේ අවුරුද්ද ගත වෙනකොට අවුරුදු 11 වෙනවා. ඔකයි වෙන්නේ. මතක තියාගන්න නීතිය කාටත් සාධාරණ රටක්.
එතන අපි රට ගෙනල්ලා තියෙනවා. අපි හදනවා මේ රට මතක තබා ගන්න. හැම කෙනාම නීතියට යටත් වෙන්න ඕන. හැම කෙනාම නීතිය පිළිබඳ බියක් දක්වන්න ඕන. හැබැයි අපේ රටේ තිබුණේ මොකද්ද? උඩායේ නීතියට බය නැහැ. උඩායේ නීතියට යටත් නැහැ. එහෙමනේ තිබුණේ. හැබැයි අද එහෙම නැහැ හොදේ. ඔක්කොම නීතියට යටත් වෙන්න ඕන. ඔක්කොම නීතියට බය වෙන්න ඕන. ඕනේ නැද්ද? දැන් බලන්න ලංකාවේ පළමු වතාවට පොලිස්පති හැංගිලා හිටියා පොලිසියට බයි. හරිද? ඇයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොවෙන්න එහෙම එකක් වෙයිද? නෑ. ඇයි? ඒ පොලිස්පතිතුමා දේශපාලකයන්ගෙන් සමීපයි, ආණ්ඩුවත් එක්ක සමීපයි, දේශපාලන බලය තියෙනවා, බලවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අද අපි පෙන්නලා තියෙනවා සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන සාමාන්‍ය පොලිසිය මහතුරුන්. හැබැයි ලංකාවේ පළමු වතාවට බලවත් ධනවත් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදලා තියෙනවා. මේක ගොඩනගන මේක ස්ථාවර කරන මතක තබා ගන්න. කිසි කෙනෙකුට අපේ රටේ නීතියෙන් ගැලවෙන්න බැරි සමාජයක් අපි මේ රටේ හදනවා. ඒකට අපේ පොලිස් දෙපාර්තමේන්තුව අපි ශක්තිමත් කරනවා. ආණ්ඩුවකට අපි සහාය දෙනවා. අපි කිසිදු මැදිහත් වීමක් කරන්නේ නැහැ. ධනවත් බලවත් අය බේරගන්න. අපේ මැදිහත් වීම තමයි පොලිසියට විවේචනයක් තියෙනවා. විවේචනයක් තියෙන්නේ හරියට වැඩෙන්න කරුත් විතරයි. ඉස්සර එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට එරෙහිව වැඩ කරන්න බෑ. අද එහෙම නේ. ඕන නැද්ද එහෙම රටක්? මේව තමයි ජනතාව ඡන්ද දීලා අපේක්ෂා කරති අපි ඒව කරනවා. ඊළඟ අපේක්ෂා කරේ මොකද්ද? වංචා දූෂණ වලින් තොර ආණ්ඩුවක් හදන්න කියලා. හදලා තියෙනවා. ලංකාවේ අවුරුදු 70කට පස්සේ ආණ්ඩුවක් හදලා තියෙනවා. මහජනයාගේ මුදල් රුපියලක් හොරකම් කරන්නේ නැති, රුපියලක් නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තියෙනවා. පළමු වතාවට. අපි නිකන් හිතන්න අපේ පැත්තෙන් අපි රාජ්‍ය සේවකයන් ලබා දෙන්න පුළුවන් ඔක්කොම දුන්නා. මූලික වැටුප් වැඩි කරා. OT එකට ගෙවන ගාණ වැඩි කරා. වැටුප් වර්ධක වැඩි කරා. නිවාඩු දිනයක ගෙවන ගාණ වැඩි කරා. අද පෙන්ෂන් ගියොත් 2027 වැටුපට ගලපනවා කියලා කිව්වා. අපි උපරිම දේවල් දෙනවා රාජ්‍ය සේවයට. අපි ජනාධිපතිවරු ලෙස මම, ඇමතිවරු ලෙස අපේ අය, මන්ත්‍රීවරු ලෙස අපේ අය, එයට ලැබී යුතු හිමිකම් අපි අත්හරිනවා. මතක තියාගන්න. රාජ්‍ය සේවකයන්ට අපි හිමිකම් ලබා දෙනවා. දේශපාලකයන් හැටියට අපි පනත් වලින්, ගැසට් වලින්, කැබිනට් තීන්දුව වලින් අනුමත කරලා තියෙන දීමනා හිමිකම් පවා අත්තරින දේශපාලන අධිකාරියක් ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඇමතිවරුන්ට නිලවාස තිබ්බා අත්තරිය. ඇමතිවරුන්ගේ ගෙවල් වල වතුර බිල්, ලයිට් බිල් ගෙවුව ආණ්ඩුවෙන් අත්තරිය. ඇමතිවරුන්ට ලීටර 2000කට ආසන්න තෙල් දුන්නා, භාගයකට අඩු කරා. ඇමතිවරු පිටිපස්ස යන වාහන 7-8 වෙන් කරා, වාහන 2කට අඩු කරා. ඇමතිවරුන්ට ගෙවල් වලට, කාර් වලට ටෙලිෆෝන් දුන්නා, එකක්වත් දෙන්නේ නැහැ කිව්වා. මන්ත්‍රීවරුන්ට දුන්නා වාහන පර්මිට් නතර කරා. මන්ත්‍රීවරුන්ට දෙනවා විශ්‍රාම වැටුප නතර කරනවා. මන්ත්‍රීවරුන්ට දෙනවා ලක්ෂ 10ක සෞඛ්‍ය ආරක්ෂණය, ඒක ලක්ෂ 2කමාරට අඩු කරනවා. ඒ කියන්නේ මොකද්ද? දේශපාලකයන් හැටියට අපි, ආණ්ඩුවක් හැටියට අපි සියල්ල අත්හරිනවා. අත්හැලයකි. වංචා කරන්නේ, නාස්ති කරන්නේ විතරක් නෙවෙයි, හිමිකම් ලෙස තියෙන ඒවත් අත්හරිනවා. එහෙමයි මේ ආණ්ඩුව. ඉතින් ජනතාවට මේට වඩා ආණ්ඩුවක් හැදෙනවද? මේට වඩා පාලනයක් හැදෙනවද? නෑ, මතක තබා ගන්න. මේ රටේ ජනතාව, අපේ රටේ දේශපාලකයෝ මහා පරිමාණ මුදල් නාස්ති කිරීම පිළිබඳව, මහා වරප්‍රසාද පිළිබඳ විවේචනයක් තිබුණා. ඒවා වෙනස් කරන්න කියලා අපිට ඡන්ද දුන්නා. අපි වෙනස් කරලා තියෙනවා. එවන අපේක්ෂාව. ඊළඟ සමහර අය අපිට කියනවා සහෝදරයා, ඕගොල්ලෝ හොරකම් කරන්නේ නැති එක ඇත්ත. ඕගොල්ලෝ නාස්ති කරන්නේ නැති එක ඇත්ත. හැබැයි කරපු අයට මොකද කරන්නේ? තියෙනවනේ. අපේක්ෂාවක් තියෙනවා. කරපු අයට අපිට මොකද කරන්න පුළුවන්? විමර්ශන කරලා නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් අරගෙන මහා අධිකරණයෙන් නඩු දාන්න තමයි අපිට පුළුවන්. දඬුවම් දෙන්නේ කවුද? මහා අධිකරණය. එහෙමනේ. දැන් එක්කෙනෙක් ගියේ හිරේ නේද? කෙනෙක් කියන්නේ හිරේ. දඬුවම් දීමේ බලය තියෙන කාටද? මහා අධිකරණයට. දේශපාලකයන් පාලන අධිකාරියට අපිට දඬුවම් දීමේ බලයක් නැහැ. අපිට තියෙන්නේ මොකක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, FCID එක,
ආදී ආයතන මෙහෙवला මේ විමර්ශන කාර්යක්ෂම කරන එකත් විමර්ශන යට යන්න ඉඩ නොදෙන එකත් විමර්ශන වලට සහාය දෙන එකත් අල්ලාහ් කොමිසමට සහාය දෙන්න ඕන. අල්ලාහ් කොමිසමට ගොඩනැගිල්ලක් නැතුව හිටියා. අපි ගොඩනැගිල්ලක් දුන්නා. අල්ලාහ් කොමිසම නිලධාරීන්ට වැටුප් මදි අපි වැටුප් වැඩි කරලා දුන්නා. අද මට කිව්වා අපේ හර්ෂණ නානක්කාර එමතුමා සමහර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තව ආයතනවල පුරප්පාඩු තියෙනවා. මං කිව්වා පුරප්පාඩු ඔක්කොම දෙන්න ඔක්කොම පුරවලා දෙනවා. ආණ්ඩුව එහෙමයි. විමර්ශන කරන්න, පරීක්ෂණ කරන්න, චෝදනා එකතු කරන්න, චෝදනා ගොනු කරන්න මහා අධිකරණයට ගිහලා නඩුවක් දාන්න. ඔතන අපිට කරන්න තියෙන්නේ. දඬුවම් දෙන්න අපිට බලයක් නේ. අපිට දෙන්නේ කොතනද? මහා අධිකරණ නඩුවක් දාන්න. මේ වන විටත් හිටපු ජනාධිපතිවරයෙක් ලොකු පුතාට එක නඩුවක් දාලා තියෙනවා. මද්දුමයට දෙකක් දාලා තියෙනවා. ආච්චිටත් එකක් වැටෙනවා. තව වැටෙනවා. මේ කිසිදු පරිගැනීම් නෙමෙයි. පරිගන්නව නම් මේ මහා අධිකරණ චෝදනා ගොනු කර කර ඉන්නවද? නේ පරිගන්නව නෙමෙයි මේ. විමර්ශන කරලා මහා අධිකරණ අපි නඩු දානවා. මම අදත් උදේවරුෙත් නීතිපති දෙපාර්තමේන්තුවට සාකච්ඡා කරා. කොතනද හිරවලා තියෙන කොතනද සහාය නැත්තේ? කොතනද ප්‍රශ්න තියෙන්නේ? ඔවුන් කේසස් ගණනාවක් පිළිබඳව මේ මාස එකමාරක් ඇතුළත විශාල නඩු ප්‍රමාණයක් මහා අධිකරණයේ පවරන්න අවසන් අදිරේ ඉන්න බව ඔවුන් අපිට දැනුම් දුන්නා. අපි අහන්න කෙරෙන්න ඕන මොකද්ද? සහාය අවශ්‍යද? නිලධාරීන්ගේ අඩුවක් තියෙනවද? වාහනවල අඩුවක් තියෙනවද? ගොඩනැගිලි වල අපි ඒව දෙන්නම්. ආණ්ඩුව කරන්න තියෙන එක. හැබැයි පරීක්ෂණ කරන්න ඕන ඒ ආයතන. ඉතින් අපිට දැනෙන මේ ආයතන ශක්තිමත්. ඒ නිසා තමයි පොලිස්පතිවරයා අප ලබා දෙනකොට කොන්දේසි දානවා. හිටපු කෙනා. ඒ කොන්දේසි කඩනවා. කැඩුවා විතර අධිකරණයට එන්න කියනවා. ශක්තිමත් මේ ආයතන වෙනද හැම වෙන්නේ. මේ ළඟදී තව එකක් ඔය අනුරාධපුරේ මහ ඇමති නෑනයි මස්සිනාටයි. නෑනයි මස්සිනාගේ නඩුවේදී නීතිඥතුමා කිව්වා එක එක හේතු කියලා එයාගේ නීතිඥයා කිව්වා මෙයාට ලිහිල් දඬුවමක් දෙන්න කිව්වා. විනිසුරු අසුනේ ඉන්න විනිසුරුතුමා කිව්වා මේ වංචා දූෂණ හේතු කොටගෙන විශාල ආර්ථික කඩාවැටීමකට භාජනය වුණා. ඒකේ පීඩාවන් ජනතාව භුක්ති විඳා. ඒ නිසා මේ වගේ වරදවල් වලට ලිහිල් දඬුවම් නෙවෙයි උපරිම එක දෙන්න ඕන කිව්වා. ලක්ෂ 26යි අවුරුදු 16. දෙවිලා තියෙනවා. සෑම ආයතන පද්ධතියක්ම අපි ඒ ආයතන නිදහස දීලා ඒ ආයතන කාර්යභාරය කරන්න කියලා අපි අවස්ථාව දීලා තියෙනවා. ඔච්චරයි. ඉතින් අවුරුදු 16 නේද? ලක්ෂ 28ට අවුරුදු 16යි නම් ඒ අනුපාතයට බැලුව සමහර අයගේ ගනුදෙනු බලපුවම ආත්ම 7ක්වත් ඉන්න තියන්න වෙනවා. ඒ තරම්. ඉතින් මේවා සිද්ධ වෙනවා. ඉතින් මේක හදන්න ඕන වෙන මොකුත් නෙවෙයි. අපේ රටේ ගොඩනැගෙන්න ඕන මතයක් මොකද්ද? කොතනක අපරාධයක් කරත්, කොතනක වංචාවක් කරත්, කොයි හරි වෙලාවක දඬුවමක් ලැබෙනවා කියන සංඥාව එන්න ඕන. හැබැයි එහෙම එකක් අපේ රටේ තිබෙන්නේ නැහැ. එයා හිතුවා දඬුවම් හැමදාම ලැබෙන්නේ පහලට. උඩ ආරක්ෂා වෙනවා කියලා හිතුවා. හිතු දේ කරා මොනවද නොකරලා තියෙන්නේ? දැන් බලන්න සාමාන්‍යයෙන් තමුන්නාන්සලා ලියාපදිංචි නොකර මෝටර් සයිකලයක් පාරට දාන්නේ. අංක තහඩුවක් නැතුව ලියාපදිංචි කරන්නේ නැතුව දාන්නේ. බයයි. නීතියට බයයි. වාහන ගේන්න තහනම් කරලා තියෙන කාලේ හොරෙන් වාහන ගෙනල්ලා ලියාපදිංචි කරන්නේ නැතුව පාරේ දුවනවා. ලොකු මොන්ටේරෝ රථ. එයි ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් නීතිය අදාළ නැහැ. බයිසිකලේ ලයිසන් කරලා පාරේ දුවන්න ඕන සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලෝ බලවත් අය. ඒගොල්ලෝ මොකද කරන්න ඕන? ඒගොල්ලන්ට මේ නීතිය අදාළ නැහැ. ඒගොල්ලන්ට වාහන රෙජිස්ටර් කරන්න නැතුව පාරේ දුවන්න පුළුවන්. වාහන ගේන්න එපා කියලා තියෙද්දි ගේන්න පුළුවන්. ඉතින් අපි ගත්ත දැනට 3 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඇමතිවරු. තව 3-4ක් පොලිමේ ඉන්නවා. හොර වාහන රෙජිස්ටර් කරන්න නැතුව පාරේ දුවලා. මෙහෙමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාව අපිට ඡන්දෙ දීලා අපේක්ෂා කරා නම් නීතිය සහිත රටක් නීතියට යටත් වෙන නීතියට යම් බියජනක තත්ත්වයක් පත් වෙන රටක් අපේක්ෂා කරා නම් අන්නේ රට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදමින් තියනවා හදනවා.
මොනවද අපි කඩ පොරොන්දු? මොනවද අපි ජනතාවට දීපු එකඟතාවයෙන් බිඳලා තියෙන්නේ? බිඳලා නැහැ. ජනතාවට දීපු එකඟතාවයෙන් ඒ විදියටම රකින්නවා. ඒ විදියටම කරනවා. එමේ ආණ්ඩුව. ඊළඟ අපිට දෙන තව වැඩක්. මොකක්ද ඊළඟ තියෙන වැඩි? අපිට දැන් තියෙන පළාත් පාලන ආයතනය. මේ පළාත් පාලන ආයතන විශාල කාර්යභාරයක් තියෙනවා. විශාල කාර්යභාරයක් තියෙනවා. මම අර කලින් කිව්ව ඔක්කොම මධ්‍යම ආණ්ඩුවේ උඩ ආණ්ඩුවට පැවරන වැඩ. හැබැයි ගමේ ආණ්ඩුවට ගොඩක් වැඩ තියෙනවා. කානු පද්ධති සුද්ධ කරන මේ රත්නපුර ප්‍රදේශයේ මේ වන විටත් ඩෙන්ගු ව්‍යසනයක් බවට පත් වෙලා රත්නපුර රෝහලේ විශාල ප්‍රමාණයක් මේ වන විටත් ඩෙන්ගු රෝගීන් අතුල් කරලා තියෙනවා. ඒ පරිසර පද්ධතිය පිරිසුදු කරලා පවත්වාගෙන යාම පළාත් සභාවේ නගර සභාවේ වගකීම. කුඩා පාරවල් ටික හදන එක නගර සභාවේ වගකීම. ව්‍යාපාර ස්ථානවල කැලිකසල ඉවත් කිරීම ඒවා පවත්වාගෙන යාම නගර සභාවේ ප්‍රාදේශ සභාවේ වගකීම. සෝන් පිටණයක් හදලා නේද හොඳට පවත්වාගෙන යාම පෙරපාස විශාල ප්‍රමාණයක් තියෙනවා. ජනතාවගේ ජන ජීවිතයට ගැටගෙන විශාල වැඩ කොටසක් තියෙන ප්‍රාදේශ සභාවට නගර සභාවට. අන්න ඒ වෙනින්ම ප්‍රාදේශ සභාව නගර සභාවට වරිපණම් ගෙවනවා. විවිධ බදුකුලි ගෙවනවා. දඩසල්ලි එනවා. සල්ලි විශාල ප්‍රමාණයක් මේවට එනවා. හැබැයි මොකද වෙමින් තියෙන්නේ? මේ විශාල ප්‍රමාණයක් නාස්ති කරා. උඩ අය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනකොට පොඩි අය ලක්ෂ දසලක්ෂ ගණන් ගැහුවා. ඒගොල්ලන්ට ලොකු අයගේ භාණ්ඩාගාරේ ලොකුවට ගහනවා. නගර සභාවේ භාණ්ඩාගාරේ පොඩි ඒකට 90 ගහනවා. ගැහුවේ නැද්ද? ප්‍රාදේශ සභාවේ සභාපති දැන් ලොකු හොරු ඕගොල්ලන්ට වැඩිය මුණ ගැහිලා නැහෙනේ. මොකද ඒගොල්ලෝ අපිට මුණ ගැහෙන්නේ පාර්ලිමේන්තුවේ. හැබැයි පොඩි අය මුණ ගැහිලා තියෙනවා ඕගොල්ලන්ට ගමේ නැද්ද? සභාපති ගමේ. ප්‍රාදේශ සභාවේ සභාපති වෙනකොට යාගේ වත්කම් දැන් වත්කම් හොයන්න ඇස් වලට පේනවා ගහලා කියලා පේන්නේ නැද්ද? දන්නවනේ. දැන් පාර්ලිමේන්තුවේ ලොකු හොරු ගැන ඕගලන්ට එන්නේ පත්තර වලින් අපි කියන ඒ වගේ නඩු වලින් තමයි ලොකු හොරු ගැන දැනගන්නේ. හැබැයි ප්‍රාදේශ සභාවේ නගර සභාවේ හොරු ඇඟේ හැප්පෙනවා. නැද්ද? දන්නවනේ. එහෙනම් දැන් මොකද ඕන? මේ පරිවර්තනය කරන්න නම් මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැත්නම් මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැත්නම් නගර සභාවත් ප්‍රාදේශ සභාවත් හොරකම් කරන්නේ නැති පාලනයක් ඕන. නැත්නම් මේක හදන්න බෑ. මධ්‍යම මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නගර සභාව හොරකම් කරන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ නේ නගර සභාව නාස්ති කරන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා නගර සභාවත් වැඩ කරනවා. එහෙනම් දෙන්න ඕන කාටද? මාලිමාවට ජාතික ජන බලවේගයට වෙන කාටවත් නෙවෙයි. ඔච්චරයි. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නගර සභාව හොරකම් කරනවා. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ නගර සභාව නාස්ති කරනවා. මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා නගර සභාව කකුලෙන් අදිනවා. එහෙම ඕනනම් දෙන්න ඕන කාටද? හොයාගන්න බැරි තරමට කට්ටිය ඉන්නවා දැන් නේ. 7-8ක් තියෙනවද? නෑ. රටේ ජනතාවට උඩ මොකද්ද? මහා ආණ්ඩුවත් එක්ක සමගාමීව වැඩ කරන, එකට කෙලින් හිටගෙන වැඩ කරන ප්‍රාදේශ සභාවක් ඕන. මහා ආණ්ඩුවේ ප්‍රාදේශ සභාව නගර සභාව ගැටෙන්න බෑ. අවශ්‍යකම තියෙන්නේ මොකද්ද? මහා ආණ්ඩුවත් එක්ක සමගාමීව හිට ගන්න. මහා ආණ්ඩුවත් එක්ක ඒකමතිකව හිට ගන්න. මහා ආණ්ඩුව වැඩේට සහාය දෙන. මහා ආණ්ඩුව ප්‍රාදේශ සභාවට සහාය දෙන. එහෙම එකක් නෙවෙන්න ඕන. එහෙම වෙන්න නම් වෙන තර්ක මොකවත් ඕනේ නැහැ. ඒ තර්ක දිහා බැලුවත් ඇති. මේ නගර සභා ප්‍රාදේශ සභා ඔක්කොම දෙන්න ඕනකම තියෙන්නේ ජාතික ජන බලවේගයට වෙන කාටවත් නෙවෙයි. කවුරු හරි කල්පනා කරනවා නම් සභාපතිට නගර සභාවට මොන වුණත් කමක් නැහැ. ප්‍රාදේශ සභාව ජනතාවට මොන වුණත් කමක් නැහැ. සභාපති දියුණු වුණොත් ඇති කියලා හිතනවා නම් දෙන්න ඒගොල්ලන්ට. එහෙමත් ඇතිනේ කැක්කුමක්. අපිට මොන වුණත් කමක් නැහැ. නගරාධිපති හොඳට ඉන්නවනේ. අපිට මොන වුණත් කමක් නැහැ. සභාපති හොඳට ඉන්නවනේ. අන්න එහෙම පොඩි හරි සිතුවිල්ලක් තියෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න. හැබැයි නගර සභාව ප්‍රාදේශ සභාව පළාතට ප්‍රදේශයට වැඩ කරන්න ඕන කියලා හිතනවා නම් මහා ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕන කියලා හිතනවා නම් මහා ආණ්ඩුව අතර තියෙන වැඩ පිළිවෙලම ක්‍රියාත්මක කරන්න ඕන කියලා හිතනවා නම් මහා ආණ්ඩුවත් එක්ක සමගාමී ඉස්සරහට යන්න ඕන කියලා හිතනවා නම් මේ ප්‍රාදේශ සභා නගර සභා සියල්ල දෙන්න ඕන ජාතික ජන බලවේගයට මේ මාසේ 6 වෙනිදා. ඒ නිසා
අපිට විශාල විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. විශාල විශ්වාසයක් තියෙන බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද? මේ නගර සභා මේ ප්‍රාදේශ සභා සියල්ල ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකියි. ඒ වගේම මම කියන්න කැමතියි අපි නොවැම්බර් මාසෙදා ඒ කියන්නේ සැප්තැම්බර් මාස 21 වෙනිදා ජනාධිපති ධූරය අරගෙන නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුවේ බලය අරගෙන නොවැම්බර් මාසේ 21 වෙනිදා කැබිනට් මණ්ඩලය හදලා පෙබරවාරි මාසේ 16 වෙනිදා අයවැයලයකට ඉදිරිපත් කරලා මාර්තු මාසේ 21 වෙනිදා අයවැයලයකට සම්මත කරලා හරියට බලපුවම ඔච්චරයි. නිකන් බලුවා මේ පොඩි දින ගානක වැඩ නේද? හැබැයි අපි මේ කාලය ඇතුළත අපි ගොඩක් දේවල් දිහා බලාගෙන ඉන්නේ. සමහර රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට පොලිසිය මහතුරුනේ මේ ගොඩක් අයට අපි මේ කාලේ ලබා දුන්නා වෙනස් වෙන්න. මේ ආණ්ඩුව හිතන අරමුණට වෙනස් වෙන්න. අපේ පොලිසිය මහතුරු පැරණි දේශපාලන අපි දන්නවා. පැරණි තිබුණු බාධාවන් අපි දන්නවා. හැබැයි වෙනස් වෙන්න මේ අරමුණට රාජ්‍ය නිලධාරී මේ අරමුණට වෙනස් වෙන්න කියලා අපි කාලේ ලබා දීලා තියෙනවා. ඒ කාලය බොහෝ දුරට මැයි මාස වෙනකොට අවසන් වෙනවා. අන්නේ අය වෙනස් වෙන්න සමත් නැත්නම් මැයි මාසයේ සිට අපි වෙනස් කරන්න පටන් ගන්නවා. අපි කාටත් මට විවස්ථාවෙන් බලය ලැබිලා තියෙනවා. අනපනත් වලින් බලය ලැබිලා තියෙනවා. මේ රාජ්‍යයට පොලිසියට අනපනත් වලින් බලය ලැබිලා තියෙනවා. විවස්ථාව වලින් බලය ලැබිලා තියෙනවා. හැබැයි නීති විවස්ථාව වලින් ලබා දී තියෙන බලයට උත්පාදනය කරන්නේ කොතනින්ද? ජනතාවගේ ජනවරමින්. මේ ඔක්කොට වඩා උඩින් තියෙන මොකද්ද? ජනතාවගේ ජනවරම. අපේ විවස්ථාවේ උත්තරීතර මොකද්ද? ජනතාව. උත්තරීතර ජනතාව මතක තබා ගන්න. ඉන්සේ ජනතාවගේ ජනවරමට අපි හැමදෙනාම යටත් ජනාධිපතිවරයා ලෙස මාද කැබිනට් මණ්ඩලයේද පාර්ලිමේන්තුවද රාජ්‍ය අතරම සියල්ල යටත් වෙන ජනවරමට. ඒක තමයි උත්තරීතර. ඒ නිසා අපි හැමදෙනාම බැඳී සිටින්නේ මොකටද? ඒ ජනවරමේ අරමුණු ඉටු කරගන්න. ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරගන්න. ජනතාවගේ අරමුණු සහ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරගන්න. සහය දක්වන්නේ නැත්නම් බාධා කරනවා නම් ඒ ජනවරමෙන්ම තියෙන්නේ මොකද්ද? ඒවා වෙනස් කරන්න. අපි ඒක කරන හොඳයි. මේ රට හදනව මතක තබා ගන්න. ඇති. අපි අනිත් දේශපාලන පක්ෂ වලට කියන්නේ ඒගොල්ලන්ට කවදා හරි අනාගතේ කාලෙක බලය ඕන නම් අපිට වඩා වැඩියෙන් ටිකක් හොඳ වෙන්න. හරිද? හැබැයි තාම ඉන්නේ අපිට වඩා ගව් ගාන පිටිපස්සින්. ඔය විදිහට ඉතින් කල්පයකට හම්බෙන්නේ නැහැ. හොඳයි. කවදා හරි ගන්න අපේක්ෂා කරන අපිට වඩා ටිකක් හොඳ වෙලා පෙන්නන. පින්න බෑනේ. මකලා ගන්න වෙයි. හොඳයි. එහෙම හරි කමක් නැහැ. එහෙම නැතු මේ කවදාවත් හැරෙන්නේ නැහැ. ජනතාවගේ අපේක්ෂාව වරම අපිට දීලා තියෙනවා. අපි පියවරින් පියවර ජනතාවගේ අපේක්ෂාව වරමුණ පිටු කරමින් තිබෙනවා. එනිසා අපි හැම දිනාටම තියෙන වගකීම තමයි මේ අරමුණු මේ අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම සඳහා පොරබදමු. ඒ ලැබෙන මේ මාසේ 6 වෙනිදා ඒ වෙනුවෙන් ශක්තිමත් අපිට ලබා දීපු ජනවරම තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.